ආයුබෝවන් වෙනද වගේම ඔබ අදත් පර්යාලෝක භූදේශපාලන කතා බහත් එක්ක එකතු කරගන්නවා. ඉතින් අපි පහුගිය වැඩසටහන වලින් කතා බහ කරා විශේෂයෙන් ලෝක භූදේශපාලනයේ සිදුවන වෙනස් වීම් රාශියක් පිළිබඳව. ඉතින් මේ වෙලාවේ ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන විශේෂ භූදේශපාලනික කාරණාව පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඇමරිකාව සහ ග්‍රීන්ලන්තය අතර පවතින මේ ගැටලුකාරී තත්ත්වය මොකක්ද? මොකක්ද මේ ගැටලුකාරී තත්ත්වයේ වටා තියෙන භූදේශපාලනික කාරණා සහ ඒක කොහොමද ලෝක දේශපාලනයට සමස්ත කලාපීය ගෝලීය ආරක්ෂාවට කොහොමද බලපාන්නේ මේ ආදී සියලුම කාරණාත් එක්ක තමයි අපි අද වැඩසටහන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇත්තටම අපි මුලින්ම අවධානයට ලක් කරන්න ඕන කාරණාවක් තමයි මොකද්ද මේ ඇමරිකාව සහ ග්‍රීන්ලන්තය අතර පවතින ගැටුම කියන්නේ මොකද්ද? මේකට ඓතිහාසික පසුබිමක් තියෙනවද? ඇයි ට්‍රම්ප් ජනාධිපතිතුමා මේ තරම් දුරට මේ කාලයේදී ඇත්තටම මේ ග්‍රීන්ලන්තය පිළිබඳ අවධානයට ලක් කරන්නේ? මට මතකයි 2019 දී ට්‍රම්ප් ජනාධිපතිතුමා ස්ටේට්මන්ට් එකක් දෙනවා ග්‍රීන්ලන්ඩ් බයි. අපි ග්‍රීන්ලන්තේ මිලදී ගමු යන ප්‍රකාශය කරනවා. ඇත්තටම මේක මම දකින්නේ ජියෝපොලිටිකල් සිග්නල් එකක් විදිහට. මේ දශකයේ තමා මේ ට්‍රම්ප්ගේ දෙවන දූර කාලයේදී තමා ඇත්තටම මේක අපි දකින්නේ ක්‍රියාවට නංවන කාල පරිච්ඡේදයක් විදිහට මේ සිග්නල් එක ජියෝපොලිටිකල් සිග්නල් එක. ඒක මේ අපිට කතා කරන්න පුළුවන් ඇයි ඇත්තටම උපාය මාර්ගික වශයෙන් ග්‍රීන්ලන්තේ වැදගත් වෙන්නේ. අපි ග්‍රීන්ලන්තය කියලා ගත්තහම අපිට ග්‍රීන්ලන්තය ගැන කතා කරද්දී ලෝකේ විශාලතම දූපත. මම හිතන්නේ ජනගහනය 55000කට පමණ ආසන්න ප්‍රමාණයක් තමයි ග්‍රීන්ලන්තේ ජීවත් වෙන්නේ. විශේෂයෙන් මේ ග්‍රීන්ලන්ත දූපත ඩෙන්මාර්කයට අයිති ස්වයං පාලනයක් සහිත රටක්. මේකට ඇයි මේ තරම් දුරට ට්‍රම්ප් ජනාධිපතිතුමා මැදිහත් වෙලා හිමිකම් පාන්නේ? ඇත්තට මේ කාලේ හිමිකම් පෑමක් තමයි සිද්ධ වෙන්නේ. මම හිතනවා මේක සාධක රාශියකින් වැටුණු ගැටලුකාරී තත්ත්වයක්. විශේෂයෙන් මේ භූදේශපාලනික පිහිටීම. අපි දන්නවා ග්‍රීන්ලන්තයේ භූදේශපාලනික පිහිටීම ගත්තහම ඉතාමත් උපාය මාර්ගික තැනක තමයි පිටලා තියෙන්නේ. ඇමරිකාවේ උතුරු මායිම සහ රුසියාවත් අතර සම්බන්ධතාවය ගොඩබිමින් ප්‍රවේශ වෙන උපාය මාර්ගික තැනක තමයි ග්‍රීන්ලන්තයේ භූදේශපාලනික වශයෙන් පිහිටලා තියෙන්නේ. ඒක භූදේශපාලනික වශයෙන් ඉතාම වැදගත් සන්ධිස්ථානයක්. ඒ වගේම මේ කලාපය තුල මේ කලාපයේ බලය අයිති කරගත්තොත් ඇමරිකාව හිතනවා මේ කලාපයේ බලය හිමි වෙන කෙනාට ඒ කලාපය තුල නාවික බලය, ගුවන් බලය ආදී බොහෝ බලයක් හිමි වෙනවා කියලා භූදේශපාලනික වශයෙන්. ඒ වගේම දැන් අපි දකිනවා මේ තියෙන භූදේශපාලනික වටපිටාවත් එක්ක චීනයේ රුසියාවේ මැදිහත් වීම වැඩි වුණොත් මේ කලාපය තුළ ට්‍රම්ප් ජනාධිපති කියන්නේ ඒක ඇමරිකාවේ ජාතික ආරක්ෂාවටත් කලාපයේ සමස්ත ආර්ක්ටික් කලාපයේ ජාතික ආරක්ෂාවට කලාපීය ආරක්ෂාවටත් ඒ වගේම සමස්ත ගෝලීය ආරක්ෂාවටත් බලපෑමක් වෙනවා කියලා. ඇත්තටම මේ තරම් දුරට මේ භූදේශපාලනික සිදුවීම මේ ට්‍රම්ප්ගේ මැදිහත් වීම උපාය මාර්ගිකව මේ ට්‍රම්ප් කියන තරම් වැදගත් වෙනවද? මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් ඇත්තම රුවිනි ගත්තේ. ඒ කියන්නේ ඇත්තටම අර යම් ආකාරයකින් මේක ඓතිහාසිකව බලන්න ඕන කියන කාරණයක් රුවිනි මතු කරා. මම කැමති එතනින් පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රධාන එකක් තමයි දැන් මේ ග්‍රීන්ලන්තයට සාමාන්‍ය මෙතෙක් කාලයක් මේ භූදේශපාලනය ගැන සාකච්ඡාවේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. නමුත් රුවිනි කිව්වා වගේ ඉතා වැදගත් භූදේශපාලනික පිහිටීමක් ග්‍රීන්ලන්තයේ සම්බන්ධයෙන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර ආර්ක්ටික් සර්කල් නැත්නම් ආර්ක්ටික් වටරවුම වශයෙන් හඳුන්වන්න පුළුවන් ඒ කලාපයේ තමයි ග්‍රීන්ලන්තයේ පිහිටලා තියෙන්නේ. එතන ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව වැනි රාජ්‍යයනුත් මේ කලාපයට අයිති වෙනවා. ඒ වගේම එක්තරා ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර ආසන්නම දුරක් තියෙන ඒ කලාපයේ තමයි ඇත්තටම ග්‍රීන්ලන්තයේ පිහිටලා තියෙන්නේ. ඓතිහාසිකව ගත්තොත් ඇත්තටම අවුරුදු 300ක් පමණ කාලයක් ඩෙන්මාර්කයේ යටත් විජිතයක් වශයෙන් තමයි ග්‍රීන්ලන්තය පැවතිලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා දෙවන ලෝක යුද්ධ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෑතක මේක සිහිපත් කරා. විශේෂයෙන්ම මෑතකදී ස්විට්සර්ලන්තයේ පැවතුණු ඩේවොස් නගරයේදී පැවැත්වුණු ලෝක ආර්ථික සමුළුවේදී ලංකාවේ අග්‍රාමාත්‍යවරියත් හර්නි අමරසූරියත් මේකට සහභාගී වුණා. එහිදී ඔහු ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකා එක්සත් ජනපදය තමයි ග්‍රීන්ලන්තය යම් ආකාරයකින් මේ
නර්සිවාදීන්ගෙන් බේරගෙන මේක නැවත මේ ඩෙන්මාර්කයට බාර දුන්නේ කියලා. දැන් ඇත්තටම දෙවලොක් යුද්ධ සමයේදී ඇමරිකානු මැදිහත්වීමක් වුණා. මොකද අපි දන්නවා ඒකෙදී ජර්මනිය ඉතාලිය ඇතුළු ඇත්තට මිලිටරි මේ වශයෙන් මැදිහත්වීමක් තමයි මූලික වශයෙන් යුද සමයේදී ඉන් පස්සේ නැවතවරක් ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයිති වෙනවා. නමුත් යම් ආකාරයෙන් ඔබ කිව්වා වගේ මේක සාපේක්ෂ ස්වයං පාලනයක් සහිත කලාපයක්. මොකද 1951 දී ඇතරම ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මේ ඩෙන්මාර්කයේ ග්‍රීන්ලන්තය අතර කිසියම් එකගතාවයක් ඇති වෙනවා. ඒක තමයි ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේ හමුදා කඳවුරු ග්‍රීන්ලන්තයේ පවත්වාගෙන යන්න පුරුවන් කියන එක. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීමට මේකෙන් කිසියම් සහතිකයක් ලැබුණා 1951 ඇති කරගත්ත මේ ගිවිසුමේ. ඉන්පසු 53 දී වගේ වෙනකොට ඩෙන්මාර්ක රාජ්‍යයට ග්‍රීන්ලන්තයේ අයිති කියන එක පිළිගත්තා. ඒක ඇමරිකා ජනපදයට පිළිගත්තා ඇත්තටම. ඉනුත් පසුව යම් ආකාරයෙන් ස්වාධිපත්‍ය බලය සාපේක්ෂතාවකාලික අපි කියන්නේ අර්ධ වශයෙන් ඒක පිළිගැනීමක් සිදු වෙන 1979 ජනමත විචාරණයකුත් පවත්වලා ඕන් තීරණය කරනවා අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් ග්‍රීන්ලන්ත වැසියන්ට මේ රුවිනි කිව්වා වගේ 56000ක් වගේ සුළු ජනගහනයක් තමයි ඉන්නේ. මොකද මේ රටේ 80%ක් විතර හිමින් වැසුණු රාජ්‍යයක්. ඉතින් මේ ප්‍රදේශයේ මේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ස්වාධිපති බලයක් ග්‍රීන්ලන්ත වැසියන්ට හිමි වුණාට බාහිර කටයුතු විදේශ සම්බන්ධතා සහ ආරක්ෂක කටයුතු ඒවා සම්බන්ධයෙන් ඇත්තටම ඩෙන්මාර්කයට තමයි බලය තියෙන්නේ. ඒ වගේම ග්‍රීන්ලන්තය නේටෝ සංවිධානයට සම්බන්ධ වෙන්නේ ඩෙන්මාර්කය හරහා. නමුත් මේකේ තියෙන වැදගත්කම ඇත්තටම රුවින් සඳහන් කරා වගේ ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා 2019 දී කිව්වා ග්‍රීන්ලන්තය Tamanට අයිති වෙන්න ඕන කියලා. නමුත් ඒක ඉටු කරගන්න බැරි වුණා. නමුත් මෙවර ඔහු ඊටාම දැඩි ලෙස මේක කියනවා. ඒ විතරක් නෙමෙයි දින නියම කරලා තියෙනවා. මේ අවුරුද්දේ ජූනි මාසයේ ආරම්භය වෙනකොට ග්‍රීන්ලන්තය Tamanට අයිති වෙන්න ඕන කියලා. එතිනුත් එහාට ගිහිල්ලා මේ ග්‍රීන්ලන්ත ගැටලුවේදී ඇමරිකා ජනපදයට සහාය දෙන්නේ නැහැ කියන පදනම යටතේ විවිධ ආර්ථික තර්ජනය කරනවා ඇත්තටම යුරෝපීය රාජ්‍යයන් 8කට. ඒ කියන්නේ ඒ අතර ඇත්තටම ඇමරිකා ජනපදයේ කාලාන්තරයක් තිස්සේ භූදේශපාලනික හිටිය සමීපම සඟයින් වන එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය පැහැදිලියම, නෝර්වේ, ස්වීඩන් ඇතුළු මේ රාජ්‍යයන් සහ නෙදර්ලන්තය මේ රාජ්‍යයන් ගණනාවකට 10%ක තීරුබදු පැනවීමක් ටැරිෆ් පනවනවා කියලා කියනවා. Tamanට මේකට සහයෝග දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ජූනි පළවෙනිදාන් පස්සේ මේක 25% දක්වා වැඩි කරනවා කියලා ඔහු තර්ජනය කරා. නමුත් දැන් ලෝක වෙළඳ සංවිධානයේ ලෝක ආර්ථික සමුළුව සාකච්ඡාවෙන් පසුව ඇත්තටම ඒකෙදී ඒ අතරමැදදී මේ නේටෝ ප්‍රධානියා මාක් රූට් මුණ ගැසුණා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඔහු කිව්වා අපි කිසියම් එකගතාවයකට ඇවිල්ලා තියෙනවා මේක සම්බන්ධයෙන්. ඒ නිසා මේ තීරුබදු පැනවීම කරන්නේ නැහැ කියලා. නමුත් ඒ එකගතාවය මොකක්ද කියලා ග්‍රීන්ලන්තය දන්නේ නැහැ. ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා මෑතකදී කිව්වා අපි දන්නේ නැහැ මොකද්ද මේ එකගතාවය කියලා. ඉතින් මේක නිසා එක අතකින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපය අතර කිසියම් ආතතියක් මේකෙන් නිර්මාණය වෙලා තියෙනවා. සහ විශේෂයෙන්ම නේටෝ සංවිධානයේ විශේෂයෙන් ඒක අපි නේටෝ සංවිධානයේම ඉන්න රටක්. ඒම සංවිධානයේ රටකට විරුද්ධව කරන ප්‍රකාශයක් විදිහට තමයි අතට මේක දකින්න පුළුවන්. ඒක තුල අපිට දක ගන්න පුළුවන් මේ නේටෝ සංවිධානය තුල තියෙන එකමුතුභාවයට ප්‍රශ්නයක් වෙනවා. ඒකත් එක්ක යුරෝපා සංගමය. ඒ වගේම අපි සමස්තයක් විදිහට ගත්තාම ඒ කියන්නේ ආක්ටික් කලාපයෙන් බාහිරව තියෙන කලාපත් එක්ක මේක සම්බන්ධ වෙනවා. ඔව් ඇත්තටම. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම මේ යුරෝපා සංගමයත් එක්ක තියෙන සම්බන්ධය. මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් තීරණ කීපයක් එක්කම සම්බන්ධයි. විශේෂයෙන්ම ඔහුගේ පටන් ගත්ත තීරුබදු යුද්ධය සම්බන්ධ කාරණේ ගත්තොත් එහෙම ඒකෙදිත් ඇතම් යුරෝපීය රාජ්‍යයන් වලට ඔහු ඉහළ තීරුබදු පැනවීමක් කෙරුවා. ඒ වගේම කැනඩාව සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය. ඔහු කිව්වා කැනඩාව ඇමරිකා ජනපදයේ 51 වෙනි ප්‍රාන්තය බවට පත් විය යුතුයි කියලා. විශාල තීරුබදු පැනවීමක් කරා. දැන් මේකත් එක්ක තමන්ගේ සාම්ප්‍රදායික මිතුරන් ඒ වගේම නේටෝ ව්‍යාපාරයේ සමාජිකයින් කියන මේ රටවල් එක්ක තිබුණු අර ඒ සාම්ප්‍රදායික සම්බන්ධය
විශාල බිඳවැටීමකට ලක් වෙනවා. තව එකතු කළ යුතු කාරණයක් තමයි යුක්‍රේනය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවේශය, ඔහු පුටින් ජනාධිපතිවරයා සමග ඇති කරගත්ත අලුත් එකගතා, ඒක තුළ යුරෝපා ආරක්ෂාව ඔහු කැපකිරීම. යුරෝපය මොකද නේටෝ සංවිධානයේ තිබුණු මූලික පිළිගැනීමක් තමයි යුරෝපීය රාජ්‍යයන් කිසියම් බාහිර අනතුරකට මුහුණ දෙනවා නම් ඇමරික එක්සත් ජනපදය සහ අනිකුත් නේටෝ සමාජිකින් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. දැන් ග්‍රීන්ලන්තේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතුවෙන්නේ එතන. මොකද මේක තියෙන අතරම ටිකක් උපහාසාත්මක කාරණේ තමයි අද නේටෝ සංවිධානයේ සමාජික රටක්, ඒ කියන්නේ ග්‍රීන්ලන්තය සහ අනිත් පැත්තෙන් ඩෙන්මාර්කය යම් විදියක බාහිර තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. නමුත් මේ බාහිර තර්ජනය ඇත්තටම එන්නේ ඇමරික එක්සත් ජනපදයේ නේටෝ සංවිධානයේ ප්‍රධාන රාජ්‍යය. ඉතින් මේක උබතෝකෝටික තත්ත්වයක්. ඇතැම් යුරෝපීය රාජ්‍යයන් තමන්ගේ හමුදා ඉතාම සුළු වශයෙන් ග්‍රීන්ලන්තයට යවලා තියෙනවා සමහර පුහුණු කටයුතු සඳහා කියලා පවසමින්. ඒ වගේම ඔවුන් ඉතාම දැඩි ලෙස මේක හෙලා දැකලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කියර් ස්ටාර්මර්, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා කෙලිමින් ප්‍රකාශ කරා මේක ඇත්තටම පිළිගත නොහැකි සිදුවීමක් කියලා. මේ ආකාරයෙන් තමන්ගේ මිත්‍ර රාජ්‍යයකට කරන මේ බලපෑම. ඒ වගේම ග්‍රීන්ලන්තයේ පැත්තෙන්, ඒ වගේම ඩෙන්මාර්කයේ පැත්තෙන් ඊටම දැඩි ප්‍රතිචාරයක් තමයි එල්ල වෙලා තියෙන. ඔවුන් කියන එකක් තමයි ඔහුගේ ප්‍රධාන විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා ග්‍රීන්ලන්තය තුළ නගර කීපයකම. ඒකෙදී ඔවුන් කියපු එකක් තමයි ග්‍රීන්ලන්තය මේ විකිණීම සඳහා තියෙන එකක් නෙමෙයි. ඒ වගේම ග්‍රීන්ලන්ත වැසියන් මේ ඇමරික එක්සත් ජනපදයේ වැසියන් බවට පත් වෙන්න අපි සූදානම් නැහැ. අපි ස්වාධීන රාජ්‍යයක් කියන අදහස. අනිත් පැත්තෙන් අපි පේනවා ඒ කියන්නේ මැක්‍රෝන්, ඉමානුවල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපතිවරයා ඔහු කියප එකක් තමයි ඇත්තටම මේ ඇමරික එක්සත් ජනපදයේ මේ හැම දෙයකටම තීරුබදු පැනවීම අද ඇත්තට මේක විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. මේක පිළිගත හැකි කාරණයක් නෙමෙයි කියන එක. ඉතින් මේ විදිහට යුරෝපීය බලවතුන් සහ ඇමරික එක්සත් ජනපදය අතර පෙර නොවිරු ආතතියක් නිර්මාණය කරන්න මේ ගැටලුව සමත් වෙලා තියෙනවා. ඒක තව කාරණයක් තමයි යුරෝපා සංගමේ සභාපතිවරියගේ ප්‍රකාශය ගත්තොත් එහෙම දැන් ඔහු එයා පැහැදිලිව මෑතකදී විශේෂයෙන්ම ඔය ලෝක මේ ආර්ථික සම්මේලනයේදී කරපු කතාවකදී කියපු දෙයක් තමයි අපිට පැරණි යුගය ගැන කොයිතරම් අපිට මතකයක් තිබෙන මතක වේදනාව නොස්ටැල්ජියා එකක් අපිට තිබුණත් නැවත අපිට පැරණි ලෝකයට යන්න බෑ කියලා. ඒ නිසා මේකෙන් සංඥා කරනවා අර මෙතෙක් පැවතුණු ලෝක ක්‍රමයේ විශාල පරිවර්තනය. ඒ ලෝක ක්‍රමය බිඳ වැටෙනවා, වෙනස් වෙනවා, නැවතේ යුගයට යන්න බෑ කියන අදහස අද යුරෝපීය නායකින් තුලින්ම ප්‍රකාශයට පත් වෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ මේ දැන් මේ අපි ගෙවන සංක්‍රාන්තික භූදේශපාලන වටපිටාවක් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ඒකෙදී සුමිත්ස කතා කරා වගේ මේ ට්‍රම්ප් උත්සාහ කරනවා තියෙන භූදේශපාලනික තරඟයත් එක්ක මේ බහු හෙජමොනික ලෝක පරයායත් එක්ක තමාගේ බලය අනාගතයේදී රටක බලය රාජ්‍යක බලය खनिज तेल සම්පත හිමිකාරීත්වයේ ඊටම වැදගත් සාධකයක්. විශේෂයෙන් මේ හිමින් වැඩි ප්‍රමාණයක් වැහුණු දූපතක් ඊටම ජනගහනයේ අඩු පිරිසක් ඉන්න දූපතකට ඇයි මෙච්චර අවධානය ලක් කරන්න කියදී අපි අමතක කරන්න බැරිම කාරණාව තමයි අපි දකිනවා මේ රෙයා earth minerals මේ ස්වභාවික සම්පත් පිළිබඳ කතාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා විශේෂයෙන් අවධානයට ලක් කරනවා. මොකද අනාගත ලෝකයේදී රෙයා earth minerals වල තියෙන වටිනාකම විශේෂයෙන් දැන් දකිනවා චීනයේ සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති සිදු කරනවා. මම හිතන්නේ මේ අපි ආයෙත් කතා බහට ලක් කරන්න ඕනේ. සුමිත් කතා කරා වගේ මේ ලෝක ක්‍රමය ආපස්සට අපිට හරවන්න බෑ. මේ ඇති වෙලා තියෙන භූදේශපාලනික මහා බලවතුන් අතර තියෙන විපර්යාසය අපිට ආපහු හරවන්න බෑ. ඒකට අනිත් කලාප එකඟ වෙන්නේ නැහැ. ඒ එකඟ වීම නැතිකොට ජාත්‍යන්තර පද්ධතියේ තියෙන ස්ථාවරත්වය අපි දකිනවා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වෙනවා. ඒ එක්තරා පාර්ශ්වකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තියෙන ජාත්‍යන්තර කියවීම අඩු වෙලා තියෙනවා. මොකද අපි දකිනවා නේටෝ සංවිධානයේ ප්‍රමුඛම රාජ්‍ය ඇමරිකාව. එතකොට ඇමරිකාවේ ට්‍රම්ප් විසින් මේ ප්‍රතිපත්ති කඩනවා. නායකත්ව ප්‍රතිරූපය විසින් මේ විදේශ ප්‍රතිපත්ති හසුරවන්නේ ඒ සංවිධානයේ පොදු එකගතාවයන් උල්ලංඝනය කරමින්. ඇත්තට මේක අර විහිළුවක් වෙලා තියෙන කාල පරිච්ඡේදයක තමයි අපි ගත කරන්නේ. ඔය රුවිනි ඔයා අතර වැදගත් කරුණු දෙකක් මතු කරගන්න පුළුවන් මේ විශ්ලේෂණය. මොකද එකක් තමයි අර කිව්වාගේ මේකේ තියෙන දේශපාලන ආර්ථික ප්‍රතිමානය.
ගොඩක් අය මේක සාකච්ඡාට ගන්නවා අඩුයි මේ පොලිටිකල් ඉකොනොමි දේශපාලන ආර්ථික පැතිමානේ ඒක තමයි රුවිනි පැහැදිලිවම කිව්වාගේ 1930 ගණන් වෙනකොට ලෝකෙ තිබුණු තත්ත්වයක් තමයි විශේෂයෙන්ම ඔය ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙන යුගයේදී බටහිර ජාතීන් විශේෂයෙන්ම අලුත නැගෙන ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේ මේ කාලේ ප්‍රංශය මහා බ්‍රිතාන්‍ය ඔවුන් වටහාගත්ත දෙයක් තමයි ලෝකයේ අනාගත ආර්ථික බලය තීරණය වෙන්නේ ඛනිජ තෙල් සම්පත සතුවයි. ඛනිජ තෙල් කවුද පාලනය කරන්නේ කාටද ඒවා හිමි වෙන්නේ කියන කාරණේ අනුවයි. ඒ නිසා තමයි මැද පෙරදිග කලාපයට විශාල භූදේශපාලනික වැදගත්කමක් ලැබුණේ. අන්න එවැනිම තත්ත්වයක් අද ඇතිවෙමින් තිබෙනවා. අර රුවිනි කියපු අර දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය රෙයා අර්ත්ස් නැත්නම් රෙයා මිනරල්ස් වශයෙන් හඳුන්වන ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මොකද මේවා වැදගත් වෙනවා ස්මාර්ට් ෆෝන් හදන්න, ෆයිටර් ජෙට්ස් හදන්න සහ AI තාක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් අනාගතයේ ලෝකෙ මේ අධිතාක්ෂණික යුගයකට අපි දැන් යමින් ඉන්නේ. අධිතාක්ෂණික යුද්ධයක් තමයි දැන් වෙමින් තියෙන්නේ. ඒ தත්ත්වය තුල මෙන්න මේ රෙයා අර්ත් සම්බන්ධ ලොකු තරගයක් මේ සියල්ල යටින් දිවෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේනය සම්බන්ධයෙන් කරපු මැදිහත් වීමෙත් අන්තිමට යුක්‍රේනයෙන් යුදවන්දි වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? යුක්‍රේනයේ සතුව තියෙන මේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ පාලනය ඇමරිකානු සමාගම් වලට ලබා දෙන්න කියන එක. වෙනසුවෙලාවට කරපු මැදිහත් වීමෙදිත් මේක දැක්කා. වෙනසුවෙලාව සතුව තිබෙන ඛනිජ තෙල් සහිත අමතරව මේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය මැදිහත් වීම එක්ක තියෙන මේ උපාය මාර්ගික සාධකයේ ගොඩක් දුරට සමානයි. සමානයි සහ තවත් උදාහරණ අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෑතකදී ඔහු අර මධ්‍යම ආසියානු රටවල් කිහිපයක් සමග ගිවිසුම් ගත වුණා එකවර විශේෂයෙන්ම ඔය මේ කසකස්ථානය, තජිකිස්තානය, ටර්ක්මනිස්තාන් වගේ රටවල් කිහිපයක් එක එතනත් ප්‍රධාන වශයෙන් තිබුණේ මේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය වල අයිතිය පිළිබඳ කාරණේ. ඒකම අදාළ වෙනවා ඇත්තටම මේ කියන ග්‍රීන්ලන්තේ සම්බන්ධ කාරණේත්. මොකද ග්‍රීන්ලන්තේ සතුව ඛනිජ තෙල් විතරක් නෙමෙයි ඊට වඩා වටිනා මේක තියෙන දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ඒ වගේම දියමන්ති වගේ රත්රන් වැනි දේවලුත් ඒවන් සතුව තිබෙනවා. දැන් මෙතනදී ඔය දුර්ලභ ඛනිජ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අද මේ වගේ වැඩි හිමිකාරයත්වයක් තියෙන චීනයේ සතුව. ඒ වගේම ඒවා නිෂ්කාශනය කිරීම, ප්‍රොසෙස් කිරීමේ පැත්තෙන් ගත්තොත් 90% විතර ඒක පාලනය කරන්නේ චීනය. ඒක නිසා අද ඇමරිකා එක්සත් ජනපදයේ විශාල උත්සාහයක යෙදෙමින් ඉන්නවා අනාගත ලෝකයේ ආර්ථිකය පාලනය කරන්න අවශ්‍ය කරන මේ කියන දුර්ලභ ඛනිජ පිළිබඳ අයිතිය. ඒ වගේ පාලනය තමන් සතුවට ගන්න. මෙන්න මේ දේශපාලන ආර්ථික මානය ඉතා වැදගත්. දෙවනුව අර මම හිතන්නේ මතු කරපු අනිත් වැදගත් කාරණේ මම දකින්නේ මේක කොහොමද බලපාන්නේ මේ වෙනස් වෙන ලෝක තත්ත්වයට කියලා. මොකද ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් කාරණේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අලුත් ක්‍රියාකලාපය තුළ පැහැදිලි වෙනවා. ඒක ඇත්තටම මේ ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය කියන දෙගොල්ලම මේක ප්‍රකාශ කරා. ඒක යුරෝපීය නායකයනුත් මේක කිව්වා. ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සම්මුතිය, ඒ වගේම මේ ජාතීන් සතු අපි තියෙනවා කියලා විශ්වාස කරන ස්වයං තීරණ අයිතිය ගැන කාරණේ, ස්වාධිපත්‍ය. මේ කිසිවක් මායිම් කරන්නේ නැතුව තමයි මේ මැදිහත් වීම කරන්න උත්සාහ කරන්නේ. දැන් මේකේ තියෙන කාරණේ මේකයි. දැන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අපි අලුත් ලෝක පර්යායක ලෝක ක්‍රමයකට ඇතුල් වුණා. ඒ ලෝක ක්‍රමය තුල තිබුණු කාරණේ තමයි මේ ජාතියන්ගේ නැත්නම් රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍ය පිළිබඳ අදහස පොදුවේ පිළිගැනුණා. හරි? ජාත්‍යන්තර නීති සකස් වුණේ ඒකට අනුව. ජාත්‍යන්තර සංවිධාන සකස් වුණේ ඒකට අනුව. ඇත්තටම මේ ක්‍රමය තුල කුඩා රාජ්‍යයන්ගේ ආරක්ෂාව සහතිකුනේ මේ පිළිගැනීම නිසා. සම්මුතිය සමගින්. මොකද දැන් කුඩා රාජ්‍යයකට තම මිලිටරි වශයෙන් ආර්ථික වශයෙන් කොයිතරම් දුර්වල වුවත් තමන් මේ ලෝක ක්‍රමයේ ලෝක පද්ධතියේ සමාජිකයෙක්. එම නිසා අපිට අනිකුත් රාජ්‍යයන්ගේ පිළිගැනීම තිබෙනවා. අන්න එමගින් තමයි ආරක්ෂාව තහවුරු වුණේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අද බලවත්ම රාජ්‍යයක් වශයෙන් ලෝක ක්‍රමයේ ඇත්තටම නිර්මාණය කරන්න ප්‍රමුඛත්වයේ ගත්ත රාජ්‍යයක්. මේක ඇත්තටම ඇමරිකාව නායකත්වයේ දරුව ලෝක ක්‍රමයක් පහුගිය කාලේ තිබුණේ. විශේෂයෙන්ම මේ 1990 දශකයෙන් පස්සේ. නමුත් අන්නේ නායකත්ව භූමිකාව යම් ආකාරයෙන් අතහැරීමක් තමගේ හෙජමොනික ආධිපත්‍ය අතහැරීමක්ද මේකෙන් කියවෙන්නේ කියන ප්‍රශ්නෙත් මතුවෙනවා. මොකද මේක තුල තියෙන්නේ මේ නායකත්වයේ දරන රාජ්‍ය මේ සිස්ටම් එක තමන්ගේ නායකත්වය ආරක්ෂා කරන්නේ මේ ක්‍රමය මේ සිස්ටම් එක විසින්. ඒ සිස්ටම් එකේ නීති රීතීන් ඒකේ තියෙන රූල්ස්
ගණන් ගන්න නැති තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? කුඩා රාජ්‍යයන් ලංකාව වැනි කුඩා රාජ්‍යයන් ගත්තොත් එහෙම ඒ වගේ ආරක්ෂාව කොහොමද? අපේ ආසන්නයේ තියෙන බලවත් රාජ්‍යයක ආර්ථික වශයෙන් මිලිටරි වශයෙන් බලවත් රාජ්‍යයක මැදිහත් වීමට අපිට තියෙන ආරක්ෂාව කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සම්මුතීන් ඒ ආයතන වලින් මේ කුඩා රාජ්‍ය වල ස්වාධිපත්‍ය ආරක්ෂා කරන්නේ කෙසේද? මේ සියල්ල අර්බුදයට යමින් තිබෙනවා. ඉතින් මම හිතනවා මේක ඇත්තටම මේ පවතින ලෝක ක්‍රමය වෙනස් වෙමින් ඇතැම් විට අපි නව ලෝක ක්‍රමයකට ඇතුල් වීමක් වෙන පුළුවන් කිසියම් සංක්‍රමණීය කාලයක්. සංක්‍රාන්තික යුගයක් පසු කරමින් ඉන්න කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන් මේ ජීවත් වෙන්නේ. විශේෂයෙන් කතා කරා වගේ මේ කුඩා රාජ්‍යයන් එක්ක විදේශ ප්‍රතිපත්ති අර්බුදයක අපි ජීවත් වෙනවා මේ වෙලේ. කුඩා රාජ්‍යයකට බෑ මේ අපි කියන unpredictable world order එකක් කියන්නේ. unpredictable. ඒත් අපිට predict කරන්න බෑ, අපිට නිශ්චිත වශයෙන්ම කියන්න බෑ හෙට දවසේ ඊළඟ දවසේ මොකද්ද වෙන්නේ භූදේශපාලනික සිදුවීම්. ඇත්තටම මේක අර තනි පුද්ගලයෙක්ගේ යම් තීන්දුව తీරන මත ඇතැම් අවස්ථාවල එතනදී මට හිතෙනවා රුවිනි ඇත්තටම ඒක තනි අපිට බැලුවමට සමහර ගොඩක් දෙනෙක් මේක දකින්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රවේශයක් කියලා. නමුත් ඒක එහෙමමද කියන ප්‍රශ්නේ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මේකේ ප්‍රකාශකයා වෙන්න පුළුවන්. නමුත් එක කාරණයක් අපිට පැහැදිලි. ඒක තමයි අර ඇමරිකාව කේන්ද්‍ර කරගත් ලෝක පර්යාය අද අර්බුදයකට යමින් තිබෙනවා. ඒක ඉතා පැහැදිලි. චීනයේ නැගීම සහ රුසියාවේ නැගීම සහ වෙනත් ඉන්දියාවේ නැගීම කලාපය තුළ අනිත් පැත්තෙන් බ්‍රික්ස් රටවල ආර්ථික වශයෙන් ඔවුන්ගේ ආධිපත්‍ය වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ඒ වගේම දැන් අපි කතා කරන ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ගත්තාම චීනය යම් ආකාරයෙන් පහුගිය කාලේ මේ කලාපයේ ආර්ථික වශයෙන් චීනය මැදිහත් වීමක් තිබුණා. විශේෂයෙන්ම ඔය මිනරල්ස් රෙයා අර්ත් සම්බන්ධයෙන් චීන සමාගම් මැදිහත් වෙලා තිබුණා. ඒ වගේම චීනය සාකච්ඡා කරමින් හිටියා යම් ආකාරයකින් අර ඔවුන් පටන් ගත්ත අර මාර්ග සහ තීරු ව්‍යාපෘති BRI ප්‍රොජෙක්ට් එක වගේ ඔවුන් යෝජනා කරමින් හිටියා යම් ආකාරයකින් මේ පෝල සිල්ක් රෝඩ් කියලා. ඒ කියන්නේ මේ ද්‍රවීය සේදමාවත කියලා ග්‍රීන්ලන්තයේ ආශ්‍රිත ඒ ප්‍රදේශය සම්බන්ධ කරමින් යම් ආකාරයකින් ඔවුන්ගේ උපාය මාර්ගයක මැදිහත් වීමක් කරන්න. ඉතින් මේ අලුත් වාතාවරණය තුළ දැන් මේ පවතින ලෝක පර්යාය තුළ ඇමරිකානු ආධිපත්‍ය බිඳ වැටෙමින් යනවා. ඒක තුළ වෙනස් ආකාරයකට මේ ලෝක ක්‍රමය සකස් කරන්න දරන උත්සාහයක් කිසියම් උපාය මාර්ගයක් මේවා පිටිපස්සේ තියෙන බවක් පේනවා. ඒක නිසා මේක ට්‍රම්ප්ගේ උමතු ක්‍රියාවකට වඩා කිසියම් උපාය මාර්ගික ප්‍රවේශයක් මෙතන ක්‍රියාත්මක වන බවක් පේනවා. ඒ අලුත් ක්‍රමය තුළ තියෙන එක අදහසක් තමයි යම් විදියකින් අද ඇමරිකාව මේ තමන්ගේ කලාපය අපි ඇමරිකන් කලාපයනේ ලතින් ඇමරිකාව කැනඩාව සහ උතුරු ඇමරිකාව ග්‍රීන්ලන්තය අයිති ඒ කලාපය තමන්ගේ ආධිපත්‍යයේ කලාපයක් වශයෙන් හඳුනාගෙන ඒ කලාපයේ තමන්ගේ බලය ශක්තිමත් කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් අර ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට ওই කාරණාව ඉස්මතු වෙන්නේ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයේ ට්‍රම්ප් අනුගමනය කරන්නේ ගොඩක් දුරට තමාගේ කලාපය තුල තමා ස්ථාවරව කටයුතු කරන එක. ඒකෙදි අපි කතා කරනවා මේ නිය නේබර්හුඩ් එකක් තමා මේ ට්‍රම්ප් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය සම්බන්ධයෙන්. ඒකෙදි අපිට කතා කරන්න පුළුවන් ට්‍රම්ප් සමහර විට කතා අනිත් කලාපවලට මෙදිහත් නොවී ඉඳීද කියන. ඔව් ඇත්තටම මම හිතන්නේ අනිත් කලාපවල මොකද වෙන්නේ කියලා බැලුවොත් දැන් මේක කිසියම් ආකාරයකට දැන් ආසියානු කලාපය. එතකොට ඒක චීනයේ ආධිපත්‍ය ඒ කලාපේ ව්‍යාප්ත වෙන තත්ත්වයක් තිබෙනවා. ඒක අපි හොඳටම දන්න කාරණයක්. ඒ වගේම අපිට පේනවා යුරෝපය සම්බන්ධයෙන් මේ යුරෝපයේ සමග ඓතිහාසිකව පැවතුණු ඇමරිකානු සම්බන්ධය දුර්වල වීම තුළ ඒක අර්බුදයට යන්න ඉඩ සැලසීම තුළ කිසියම් ආකාරයේ රුසියානු බලය මේ කලාපේ ව්‍යාප්ත වෙන්න සැලැස්වීම. ඉතින් මේක නිසා යම් ආකාරයකින් අලුත් කලාපීය බලවතුන් කිහිප දෙනෙක් අතර ලෝකය බෙදුණු තත්ත්වයක් තමයි දැනට පේන්නේ. ඉතින් මම හිතනවා මේක ඇත්තටම අපි සමීපව නිරීක්ෂණය කරන්න ඕන කාරණයක්. ඒක තමයි මේ පැවතුණු ලෝක ක්‍රමය, පැවතුණු ලෝක පර්යාය නම් පැහැදිලිවම වෙනස් වෙමින් පවතිනවා. අලුත් ක්‍රමය හැඩගැසෙන ආකාරය තමයි අපිට මේ සිද්ධීන් වලින් පේන්නේ. පැහැදිලිවම අපි දකිනවා දැන් ඇමරිකාවේ බලය ටිකෙන් ටික බිඳ වැටෙමින්. කියන්නේ දේශපාලනික ආර්ථික බලය 1944 බ්‍රෙටන් වුඩ් සිස්ටම් එකත් එක්ක ආපු ආර්ථික බලය දැන් බිඳ වැටෙමින් ඉන්න විකල්ප ආර්ථික බලවේග ඩොලරයට අභියෝග කරන විවිධ මුදල් ලේඛක නිර්මාණය වීමෙන් පවතින ඒ ආර්ථික මානයේ
ඇමරිකාව අභියෝගයට ලක් වෙන එක්තරා ආකාරයකින්, ඒ වගේම භූදේශපාලනික ආතතීන් මගින් ඇමරිකාව අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම සමස්තයක් වශයෙන් ජාත්‍යන්තර පද්ධතිය තුල අපි දකිනවා ඇමරිකාව පවත්වාගෙන ගිය හෙජමොනිය මේ වෙන විට බිඳ වැටිලා අවසන්. නමුත් මේ ගෙවෙමින් පවතින්නේ හෙජමොනිය තුල බහු හෙජමොනික කාල පරිච්ඡේදයක් බව අපිට ඉතාම පැහැදිලි. ඒ බහු හෙජමොනික කාල පරිච්ඡේදය තුල කලාපීය බලවතුන් විශාල වශයෙන් ඔවුන්ගේ කලාපය තුල ශක්තිමත් වෙන කාලයක් තමයි අපි මේ ගත කරන්නේ. ඉතින් අපි අද සාකච්ඡා කරා ඇමරිකාව කොහොමද ග්‍රීන්ලන්තයට මැදිහත් වීම දක්වන්නේ? ඒකට කොහොමද ලෝකයේ අනිත් රටවල් අනිත් කලාපීය බලවතුන් ප්‍රතිචාර දක්වන්නේ? ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉදිරියේදී ට්‍රම්ප්ගේ ක්‍රියාපිළිවෙතත් එක්ක මොන වගේ ප්‍රතිචාරද කලාපීය වශයෙන් ගෝලීය වශයෙන් ඇමරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වෙන්නේ කියන කාරණාවත් එක්ක අපි ඊටාම නොයිමසිල්ලෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද්ද මේ භූදේශපාලනික ලෝකයේ තුල ඊළඟ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ. ඉතින් අපි අදට අපේ වැඩසටහනේ සමුගන්නවා නැවතත් දවසක ඊටාම ළඟදී දවසක අලුත් භූදේශපාලනික මාතෘකාවක් සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන්න අපි අදට සමුගන්නවා. බොහොම ස්තුතියි.